ඒ කියන්නේ මම ගියොත් මිස්ටර් දුක හිතෙන්නේ නැද්ද? ආපෝනේ. ඒ කියන්නේ මට මොනවා වුණත් මිස්ටර් දුකක් නැහැ. කොහෙත්ම නැහැ. ඇත්තටම යනවා යන්න මෙතනින් වද නොදී. කම්සගේ මෝඩ ප්‍රශ්න වලට උත්තර දීලා මට හොඳටම ඇති වෙලා තියෙනවා. කසිප්පු කාර්යය. බුලත් අපිය. ඊළ බුලත් අප නම්මන්නේ කොහගෙන කියලා කිව්වා. ඉරුම් අපි ගැන ඉඳන් ඉන්නේ එහෙමයි. මට පොළොව බලාගෙන යන්න ඉන්නවා. ඒ අපි සතුටුද? අපිත් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුනේ. අපිට ආදරේ හිතනවා. Kok meta? Apa yang lu kau ini dah dibayar? Apa? Apa? Bagaimana saya turun apa? Kini kata kali lagi macam dia kari katakan lo. Kata katakan dia beri itu sama aku. Itu lagi lama lagi ni bapa. Jadi bapa yang bapa. Buat lagi bapa pada katakan dia. Bapa. Bagi tiga dan duit. Bapa bicara. අයිස කවුද මේ? කවුද? මමද? ඔව් ඇයි? මම මේ ගමේ ඉපදිච්ච මේ ගමේ හුලඟෙන් හුස්ම ගත්ත එකෙක්. නැතෝ මේ අහිංසක මිනිසුන්ගේ හීන හුරන් කාලා කඳබඩ මහත් කරගත්ත පිටගංකාර ඌරෙක් නෙමෙයි. මොකටද යකෝ ඌරා කිව්වේ? ඌරා කිව්වේ තොට. ලෝකේ බර අද වංච වෙන්න තුඹට කලු සල්ලි ළඟ අද ලංක වෙන්න පෙරට කින කත අද වෙරළම රයිටින් දනගෙන හිටිය වෙනද මම මීටර අඩුවයිසි වින්දඩොම ජීවිතය ඒක නිසා මම නැනි මච මැරෙන්න බය යාළුව මචං ඕනම දෙයකට කාටත් මම බය ඒක නිසා දොරන්දන්නේ මච මට ඕන විදිහට බම්බර වගේද මට තවම විසයි මච මීටර ඉන්නේ බෝඩරේ අපි කඩිය ඔය දුන්ට යන්න නේද ටවුන් එකේ ඉන්න තාත්තේ ඉතින් මම වෙටි අරන් යනවා ඉන්නේ නේද මම එදින පොඩ රෑවේ තාත්තේ බලමු උලංගුණ මාරන් එන්න අනේ බලමු කියන්න එපා මයි පුතේ හරි බලමුකෝ මං කොහොමද දෙයනේ තාත්තගේ මුණ දිහා බලාගෙන බේත් ගේන්න සල්ලි නැහැ කියලා කියන්නේ කොහොම හරි කුලි වැඩක් හරි කරලා අද අවශ්‍යදී සල්ලි හොයා ගන්න ඕනේ හලෝ මචං කොහෙද බං ඉන්නේ ඉතින් උඹලා තාත්තට පප්පු යමාරු වැඩි වෙලා බං උඹලා තාත්තා නැති වුණා බං අඩෝ ඇත්තමද බං දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ